ෂූටින් සහ මාටින්ගේ ජයග්‍රාහී ගමන. ෂූටින් සහ මාටින් කියන්නේ ජීවිතේ අන්ත අසරණකමේ හිටපු යාළුවෝ දෙන්නෙක්. දවසම පාරේ ඇවිදලා කසල එකතු කරලා හම්බ වෙන සොච්චම් මුදලින් බඩගින්න නිවා ගන්න හැදුවත් ඔවුන්ට සමහර දවස්වල ලැබුණේ කඳුළු විතරයි. වීදි ගානේ කසල එකතු කරන ගමන් ඔවුන් දැක්කේ ලස්සන කෑම කඩවල් සහ සුකෝපභෝගී ඇඳුම් සාප්පු. ඒ දිහා බලලා අපිත් දවසක මේ වගේ තැනකට යන්න ඕනේ කියලා ඔවුන් හිතී ලොකු හීනයක් හදාගත්තා. හැබැයි ඒ හීනය හඹා යන්න ඔවුන්ට විඳින්න ඕනු දුක නම් කියලම වැඩක් නැහැ. සමහර දවස්වල වැස්සේ තෙමි අබලන් පැල්පතක බඩගින්නි නිදාගත්තත් ඔවුන් කවදාවත් හිත හලගත්තේ නැහැ. මාටින් බර උසලද්දී ෂූටින් බලාගෙන හිටියේ එකම එක බලාපොරොත්තුවකින්. ඒ තමයි අපි දවසක දිනනවා කියන විශ්වාසය. දෛවයේ පෝරුව උඩ ඔවුන් හැමදීම විඳ දරාගත්තා. කාලයත් එක්ක ඔවුන්ගේ අධිෂ්ඨානය ජයග්‍රහණය කරා ගමන් කළා. අර දවසේ පාරේ කසල එකතු කරපු මාටින් අද ලොකු සමාගමක සැලසුම් ශිල්පියෙක් විදියට වැඩ කරනවා. මේ වෙනස ලීසියෙන් ලැබුණේ නැහැ. එදා තිබ්බ බඩගින්නයි කඳුලයි අද ඔවුන්ගේ ජයග්‍රහණය බවට පත්වෙලා. තමන් නිර්මාණය කරපු ලස්සන ගොඩනැගිලි සැලසුම් අද ලොකු අයට පෙන්වලා ඔවුන් සාර්ථක ව්‍යාපාරිකයෝ වෙලා ඉවරයි. දැන් මාටින් සහ ෂූටින්ගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස්. හීන දකින්න එක නතර කරන්නේ නැත්තම් කවදා හරි ඔයාලටත් මේ වගේ දිනන්න පුළුවන්. ෂූටින් සහ මාටින්ගේ කතාවේ දෙවනි කොටස බලන්න ඕනද? එහෙනම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න, කමෙන්ට් කරන්න, අමතක නොකර ෂෙයා කරන්න.